ආනමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ පඤ්ඤානන්ද හිමියන්ට ශ්‍යාමපාලි වංශික මහනිකායේ මල්වතු පාර්ශවයේ රජවන්නි කුමාරවන්නි දෙපාර්ශවයේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම වෙනුවෙන් විශේෂ උත්සවයක් විහාරස්ථානයේදී පැවැත්වුණා. අග්‍රමාත්‍යවරිය ප්‍රධාන සංඝනායක ධූරය වෙනුවෙන් වූ සන්නස් පත්‍රය නාහිමියන් වෙත පිළිගැන්වුවා. විජිනපත පිළිගන්වනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්. රජයක් ලෙස අපේ අරමුණ වන්නේ සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන නව පුනරුද යුගයක් කරා මේ රටේ මෙහෙයවීමයි. එවැනි ගමනකදී ඔබ වහන්සේ මැනි මහජනතාවට සමීප ප්‍රායෝගික ආගමික නායකයන් මඟ පෙන්වීම සහ ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපිට ඉතාමත්ම වටිනවා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා වසංගතය, බංකොලොත් භාවය, දිත්වා සුලිකුණාටුව, මැද පෙරදිග යුද්ධය. මේ ඛේදවාචකයන් තුළ සමස්ත ජන සමාජය අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තුළ අතිශය පීඩනයකට, අසහනයකට, දුකට, කනගාටුවට අපේ පුරවැසි පරපුර ලක්ව සිටින යුගයක්. මෙවන් අවස්ථාවක ඇහුම්කන් දීම ඉතාමත්ම වැදගත්. සංවේදී භාවය ඉතාමත්ම වැදගත්. රටේ ජනතාවට උදව් ලබා දිය යුතු යුගයක්. දසලක්ෂ ගණනින් අගහිංගතාවයන් රැසකට අද රටේ ජනතාව මුහුණ දෙන. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට ඕන. ඒ විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය තුළ අපි විශ්වාස කරනවා. ගමේ නගරේ පන්සල ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන රටේ ජනතාව සුවපත් කිරීම සඳහා දැනටමත් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. තවදුරටත් ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කිරීම යුගයේ අවශ්‍යතාවයයි.